කොහොමද මගේ යාළුවනේ? අද මම මුකුත් කියන්නේ නෑ. ඔයාලා අහගෙන ඉන්න බලන්න. ඔයාලට දැනෙන දේ ලස්සන කමෙන්ට් එකකින් මට කියන්න. कभी बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं माँ यूं तो मैं दिखलाता नहीं तेरी परवाह कर කියන්න ඕනේ ඇත්ත? මොකද්ද කියන්න ඕනේ ඇත්ත? ඔයාලා ටීචර්ට කොච්චරක් ආදරෙයිද? අහසට වඩාත් ආදරෙයිද ටීචර්ට? හරි. එතකොට මට කියන්න මොකද්ද? වහලටත් වැඩිය ආදරේද ටීචර්ට? හරි. ඔයාලා කැමති ටීචර් මොන පාට සාරියක් ඇඳන් එනවටද? දම් පාට සාරියකටද? ෂෙන්ඩු කියන බන ටීචර් මොකක් ඇඳන් එනවද ෂෙන්ඩු කැමති? රතු පාට එකක්. එතකොට දහම්ස කැමති මොකක් ඇඳන් එනවද ටීචර්? මොන සාරියක් ඇඳන් එනවද? දම් පාට. දින්සාර කැමති? දින්සාර කැමති මොන පාට සාරියක් ටීචර් ඇඳන් එනවද? කහ. ඔයා නෙතුල්ලා කැමති? රෝස පාට. මිනෙත් කැමති? කොළ පාට. හරි. හරි. ඊට පස්සේ මට කියන්න නසාර මොන ටීචර් මොන පාට සාරියක් අදිනවද කැමති? රතු පාට. හරි. ඕ. දැන් මට ඕන් අහන්නකෝ. දැන් එපා. දැන් මගේ පුතාලා හරිද? පුතේ දැන් ඔන්න දැන් ලබන අවුරුද්දේ ඔයාලා යනවා කොහෙද? ඉස්කෝලේ යනවා නේද? ලොකු ඉස්කෝලේට යනවා නේද මේ? ඔයා කියන්නේ දැන් ඔයාලා ඔමේ ලබන අවුරුද්දේ තව මොන්ටිසෝරි යනවා. එයා තුන් නංගි කෙනෙක් නේ. හරිද? දැන් මිනිත් ඔයාලා හැමෝම ලබන අවුරුද්දේ ලොකු ඉස්කෝලේට යනවා නේද? ඔව්. එතකොට ඔයාලා අදින්නේ මොනවද? සුදු පාට ගවුම් නේ? ඔව්. සුදු ගවුම් ඇඳලා එහෙම තමයි යන්නේ. ඔයාලට ඉතින් ටීචර් දාලා යන්න දුක නැද්ද? නෑ? ටීචර් දාලා යන්න දුක නැද්ද? දුකයිද? මටත් ඉතින් ඔයාලව දාලා යන්න දැන් ඔයාලා මාව දාලා ගියාම ටීචර් ඇඬෙයි. මොකද ටීචර් අවුරුදු දෙකක් ඔයාලත් එක්ක තියාගෙන ඔයාලා විඳලා ඔයාලව බලාගෙන නේද? ටීචර් ඉතින් ඔයාලා නැත්තා පාළු හිතේ. අපි ඔයාලා මොකද්ද ලස්සන?
कभी बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं माँ දැන් හිතන්නකෝ ඔයාලා ඔක්කොම කට්ටිය ඔක්කොම तेरी परवाह करता දැන් එතකොට ඔන්න ඔයාලා ඔක්කොම ඉස්කෝලේ ගියාපුවම ටීචර් මේ මොන්ටිසෝරිය තනි වෙනවනේ කවුරුත් නැහැ ඕ මේලි විතරයි ඉන්නේ මට නම් හරි දුකයි මගේ පුතාලව දාලා යන්න මතකද දහම්සට ඉස්සරලාම මොන්ටිසෝරියාව දවස මතක දාඩා ආපු හැටි ටීචර් වඩාගෙන හොඳතර කරපු හැටි මතකයිද ඔව් සානුනි බබා අඬපු හැටි ඊට පස්සේ අපේ මිනුටි බබා දාඩා මොන්ටිසෝරිය ආපු හැටි තිරිමි බබානේ එතකොට කවුද මගේ ඔමේලි ඕ මිනෙත් කෑම ටීචර් මිනෙත් කෑම හිටන් කවපු හැටි ඔව් දින්සර ෂෙනුරු මොන්ටිසෝරි පන්ති කාමරේට ආවෙත් නෑ හැම වෙලේම දින්සරයි ෂෙනුරුට ඕන උනේ මොකද්ද ඔන්චිලි පදින්න නේද ටීචර්ත් එක්ක ඉන්න ඕනුනේ නෑ ඒ දැන් ඕන්න ටීචර්ට කොච්චර ආදරේද කියලා ඔයාලා කියන්න ඕන් දින්සර එහෙම ඔන්න මට රෑට වොයිස් හිටන් දානවා දින්සර ටීචර්ට good night ටීචර් එහෙම කියලා ඒ තරම් ටීචර් දැන් ආදරේ නේද ඔයා දාන්න හොඳේ අද ඉඳලා දානවද වොයිස් දාන්න හොඳේ දාන්න ඔයාලා කැමතිද අම්මලා අඬනවට එතකොට මිනිත්ත කවුද බත් කව ඔයාලට අම්මලා බත් කවනවද බලන්න ඔයාලට තවත් ලස්සන මෙයාලගේ කතා බහවල් අහන්න දකින්න බොන්නේ කවුද මෙතන मैं कभी बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं माँ මෙයාලගේ ආදරණීයම මොහොත දාලා තියෙන යාළුවනේ වීඩියෝ එකේ අවසානට ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න මේ පුංචි දරුවන්ගේ හිතේ කහටක් නැති ආදරේ බලන්න तुझे सब है पता है ना माँ तुझे सब है पता ඉතින් ඔයාලා අපි හැමෝටම ආදරේ නම් मेरी माँ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ජීවිතේ පළවෙනි වතාවට මාව අම්මෙක් කරපු එකම දරු පැටව ටික තමයි මේ. ඉතින් මම මෙයාට ගොඩාක් ආදරේ. ඉතින් අපිට ආදරේ නම් අපේ සබ්ස්ක්‍රයිබ් කරලා මගේ මේ පුංචි පැටවගේ තව දඟකාර කතා අහන්න කැමති නම් අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ඔයාලට බුදු සරණයි. ගොඩාක් ආදරේ. यूं तो मैं दिखलाता नहीं तेरी परवाह करता हूँ मैं माँ तुझे सब है पता मैं कभी बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं माँ यूं तो मैं दिखलाता नहीं तेरी परवाह करता हूँ मैं माँ तुझे सब है पता है ना माँ तुझे सब है पता मेरी माँ
छोड़ो मुझे, घर लौट के भी आना। मैं कभी बतलाता नहीं, पर अंधेरे से डरता हूँ मैं माँ। यूं तो मैं दिखलाता नहीं, तेरी परवाह करता हूँ मैं माँ। तुझे सब है पता है ना माँ, तुझे सब है पता। मेरी माँ भीड़ में यूं न छोड़ो मुझे, घर लौट के भी आना।